Hey, good morning යාළුවනේ. සුබෝදෑසනක්. අපි ඉන්නේ ඊ ඇවිල්ලා මානසියට ආවා සීතගම්වලට. සීතගම්වලේ තමයි ඊයේ රැයනකම් අපි හිටියේ. ඉතින් මෙතන තමයි නිදාගත්තේ. සෙනග හිටියා ගොඩක් එළි වෙනකොට එක්කම උඩට කරුණා කරලා දිනවා. ඉතින් මුදියම බැලුවා මොනවද කන්න දෙයක් හදාගන්න කියලා. බලමු අපේ යාළුවෝ ටික ලෑස්ති වෙනවා මොනවද මේ කරන්න කියලා. මා සීනාත් ඉන්නවා. අලි මොනවද මේ උයන්නේ උදේ? මේ රොටියක් හදුවද උදේම? මේ රොටි තියෙන්නේ නේ. ගන්න ඔයාලා. ඔයාගෙන එහෙම කන්නේ නේ. අපි හදනවා මෙතන. ඇත්තටම ලස්සනයි ඈ. යාගෙන කාලා අපිලදී ඉස්සෙල්ලා සෑයින්න චීපරෝන් ඉන්නේ. දෙකම මේ විදිහට තමයි ඉතින් සප්පායම් වෙන්න හදන්නේ. අපි බලමු ඊළඟ වීඩියෝ එකේ. ගිහින් එන්නම්. නෑවනේ වතුර ටික. ඒ වාන්දර ඉතින් මේ හිතගම් වල තමයි මේ කාලය ගත කරන්නේ. කොහොමද වතුර ටික? සුපිරි. එන ටික සීතල නෑවා. සීතලයි. සුපිරිනේ. මෙතන සීතගම් වල අපි පොඩි දාලා දෙන වෙන්නේ හරිය අඬ වෙන්නේ. සීතගම් වල යතුරු පහළ ඉරකට පාන්න දැන් ඉන්නේ. ඉරකට මොලමුලා fashion model lah ini macam ada halu dan ini. පළවෙනි වීඩියෝ එකේ පළවෙනි ආරම්භය අපි සමනල සිරි කරුණා කරන්න ආවා. චුට්ටක් මහන්සි වුණා. මේ චුට්ටක් කන්න තමයි හදන්නේ. සීනාත් මල්ලි ඉන්නවා. ළඟම සහෝදරෙක් ඉන්නේ මෙයා නම් දැකලා ඉතින් දන්නේ නැහැ. ඒ කොල්ලෙක් තමයි මෙයාලා. අපි මේ සමනල කන්ද පස්සේ එකමුතුවේ මේ පඩිපෙළ ළඟ ඉන්නේ. වෙනවනේ නිස්කලංක පරිසරයේ කඳු හත. ඒකනේ කඳු හත නේද? මොකද? සප්තකන්‍යා. සප්තකන්‍යා. ඒ අසල ඉන්නේ. අපි දැන් එහෙලා ගොඩක් වෙලා වෙනවා. ගෙදරින් හදාගත්ත කෑම තමයි ඉතින් තාම ඉතින් කන්නේ මේ රොටි තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා. දැන් රොටි ගත්තා. සම්බෝල එකක් තියෙනවා. ඒකට රස විඳිනවා. ඩක්ටර් අත්දැකීමක්. හොඳ රාත්‍රියක්. සතුටුයි. ඒ යාළුවෝ ඔක්කොම ඉතින් කාලයකට පස්සේ අවුරුදු 3-4කට පස්සේ කරුණාවයි සමන් දෙවුඳු කරුණාවයි කරුණා කරන්න පටන් ගත්තා. අපි බලමු හම්බෙමු. සුබ රාත්‍රියක්. අපි කින් බලමු මෙතන ගිහිල්ලා. බලනවා කිවෙන්නේ නේද? කිවෙන්. කිවෙන්. කිවෙන් දම්සත්. හොන්න පුතේ අපි මහගිරි සම්බේ හරියට ඇවිල්ලා තියෙන්නේ. දම්සත්. කොල්ල ටික කිවෙන් දම්සත්. ඒ වැඩි ඒක යූස් වෙන්නේ දම්සත්. මේ මහගිරි සම්බේ හරියද පුතා? නෑ. වෙයින් අපේ නඩේ. අඩේ ගුරා. නඩේ ගුරා. මේ සීනාත් කොල්ලා. ලොකේෂන් එක ලස්සනයි. අර කඩේ අයියා.